විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. දැනටමත් ඡන්දය ලබා දීමට අවශ්‍ය කරන පහසුකම් සලසා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. විදේශගත ශ්‍රමිකයින්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන නෛතික සම්පාදනයන්ද සිදු කරමින් ඇති බවයි විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.